සාදරයෙන් පිළිගන්නවා How to Do YouTube channel එකට. ඔබ කවදා හරි පාරේ යද්දි අහස උසට හැදිලා තියෙන ලොකු ටෙලිෆෝන් කණුවක් දිහා බලන් ඉඳලා තියෙනවද? ඒ කණු පුරාවටම එක size දිග පෙට්ටි ඩ්‍රම් වගේ ලොකු රවුම් තැටි හයර් ගොඩක් එල්ලලා තියෙන හැමත් දැකලා තියෙනවා. මේ හැමදේම දිහා බලද්දී ඇත්තටම මේ කණුව ASCII මොනවද වෙන්නේ? කොහොමද අපේ ෆෝන් වලට සිග්නල් එන්නේ? කවදාවත් හිතිලා නැද්ද ඒ වගේ දෙයක්? අපි කතා කරනවා ඒ ගැන. අපි හැමදාම ෆෝන් එකෙන් කතා කරන්නේ YouTube බලන්නේ WhatsApp message නැත්නම් Messenger නැත්නම් Viber නැත්නම් TikTok මේ හැමදේම කරන්නේ මෙන්න මේ කණු තියෙන නිසායි. මේ කණුවල ඇතුලේ තියෙන්නේ ඇඟ කිලිපොලා යන හිතා ගන්නවත් බැරි ගොඩක් අය නොදන්න තාක්ෂණයක්. අපි බලමු මේ සාක්කුවේ තියෙන ෆෝන් එකයි අහසේ තියෙන එහෙම නැත්නම් මේ පොළවේ හිටවලා තියෙන කණුත් අහසේ තියෙන සැටලයිට් එක මේ හැමදේම එකතු වෙලා කරන අදහා ගන්න බැරි රහස් සම්බන්ධය ගැන. අපි පාවිච්චි කරන ෆෝන් වලට මොබයිල් ෆෝන්ස් කියනවා වගේම සෙලියුලර් ෆෝන්ස් කියලාත් කියනවා. ඇයි මේ සෙල් කියන වචනේ පාවිච්චි කරන්නේ? සම්පූර්ණ රටක්ම එකම ටෙලිෆෝන් කණුවකින් කවර් කරන්න බැරි හින්දා ටෙලිකොම් සමාගම් කරන්නේ මුළු රටම පොඩි පොඩි කෑලි වලට බෙදා ගන්න එකයි. මේ එක කෑල්ලකට කියන්නේ සෙල් එකක් කියලා. හරියටම කිව්වොත් මීවදයක තියෙන පුංචි කොටු වගේ. මේ හැම සෙල් එකකම අර වගේ සෙල් ටවර්ස් තියෙනවා. ඔයා ෆෝන් එකෙන් කෝල් එකක් ගද්දී ඔයාගේ කටහඬ රේඩියෝ වේව්ස් රේඩියෝ තරංග බවට පත් වෙලා ඔයා ඉන්න සෙල් එකට අදාළ ළඟම තියෙන කණුවට යනවා. ඒ කණුවෙන් තමයි අපි ඉස්සරහට කෝල් එක යවන්නේ. මේ සෙල් ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි අපි මේකට සෙලියුලර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. එතකොට අපි ගමන් කරන ගමන් කෝල් එකක් ගන්නකොට ඇයි මේ කෝල් එක කට් වෙන්නේ නැත්තේ? හිතන්න ඔයා කෝච්චි එක හරි කාර් එකක හරි වේගයෙන් යන ගමන් කෝල් එකක් ගන්නවා කියලා. ඔයා ඒ සෙල් එකකින් තවත් සෙල් එකකට යද්දී පරණ කණුවෙන් අලුත් කණුවකට මාරු වෙන්න ඕනනේ. ඇයි එතකොට කෝල් එක කට් වෙන්නේ නැත්තේ? මොකද අනිවාර්යෙන් එතන ඩ්‍රොප් ටයිම් එකක් යනවනේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. මේ සෙල් එක චේන්ජ් වෙනකොට ඒකට කියන්නේ හෑන්ඩ් ඕෆ් නැත්නම් හෑන්ඩ් ඕවර් කියලා. ඔයා යන ගමන් ඔයාගේ ෆෝන් එක නිතරම වටේ තියෙන කණුවල සිග්නල් චෙක් කරනවා. ඔයා පරණ කණුවෙන් ඈත් වෙලා අලුත් කණුවකට කිට්ටු වෙනදිම අලුත් කණුවේ සිග්නල් එක වැඩි වෙනවා. අන්න ඒ වෙලාවට නෙට්වර්ක් එකෙන් ඉබේම කිසිම දෙයක් ඩ්‍රොප් වෙන්නේ නැතුව කිසිම කෝල් වේටින් ටයිම් එකක් නැතුව ඩ්‍රොප් ඉන් එකක් නැතුව ඔයාගේ කෝල් එක පරණ කණුවෙන් අයින් වෙලා අලුත් කණුවට කනෙක්ටඩ් වෙනවා. නැත්තම් බාර දෙනවා. මේක වෙන්නේ තප්පරෙන් 1000න් පාන් ගොඩක් වඩා අඩු වෙලාවකින්. හැබැයි සමහර කැලෑ පැතිවල කණු දෙකක් අතර දුර වැඩි වුණොත් මේ හෑන්ඩ් ඕෆ් එක හරියට වෙන්නේ නැතුව කෝල් එක කට් වෙනවා. ඒකට හේතුව සෙල් අතර තියෙන කණුව අතර තියෙන දුර ප්‍රමාණය වැඩිවීම වෙන්නත් පුළුවන්. එතකොට කණුවේ හයි කරලා තියෙන අර රවුන්ඩ් තැටි නැත්නම් ඩ්‍රම්ස් කරන්නේ මොකද්ද? කණුවක් දිහා බැලුවාම අනිවාර්යෙන් අපි දකිනවා ලොකුම දේ තමයි අර බෙර වගේ තියෙන රවුන්ඩ් තැටිය. මේක සාමාන්‍යයෙන් මයික්‍රෝවේව් බෑක්හෝල් ඩිෂස්. ගොඩක් අය හිතන්නේ මේ වගේන් තමයි අපි ෆෝන් එකට සිග්නල් එන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ මයික්‍රෝවේව් ඩිෂ් වලින් කරන්නේ අපේ ෆෝන් එකට සිග්නල් දෙන්න එකම නෙවෙයි. එක් කණුවකින් තවත් කණුවක් එක්ක සම්බන්ධ කරන point to point connection එකක් නිර්මාණය කරන එක. හිතන්න එක කණුවකට fiber optic cable එකක් පොළොව යටින් ගේන්න බැරි භෞතික සාධක තියෙනවා කියලා. එතකොට කන්දක් උඩ වගේ තැනකනම් මේ කණුවට ඉන්ටර්නෙට් එක දෙන්න අල්ලපු කණුවේ තියෙන මේ වගේම මයික්‍රෝවේව් ඩිෂ් එකකින් සිග්නල් එකක් යවලා තමයි මේ නෙට්වර්ක් එක දෙන්නේ. මේ තැටි දෙක හරියටම එකිනෙකට මුහුණලා line of sight නැත්නම් LOS තියෙන්න ඕනේ. මැද ගස් බිල්ඩින් මුකුත් තියෙන්න බෑ. එහෙම තිබ්බොත් සිග්නල් එක ඩ්‍රොප්. මේ මයික්‍රෝවේව් සිග්නල් වලට වැස්සෙන් මීදුමෙන් බාධා වෙන්න පුළුවන්. ඒ නිසා සමහර සීත රටවල් මේ තැටි උඩ හිම බෙදෙන එක නවත්තන්න විශේෂ ආවරණ පවා නිර්මාණය කරලා දාලා තියෙනවා. එතකොට අපේ ෆෝන් එකට සිග්නල් එන්නේ කොහොමද? නැත්තම් කොහෙන්ද? ෆෝන් එකට සිග්නල් එන්නේ කණුවේ හතර වටේම එල්ලලා තියෙන සිහින් දිගටි පෙට්ටි හැඩයගත් පටි වලින්. මේවට කියන්නේ සෙක්ටර් ඇන්ටනාස් කියලා. මේක නිකන් ඇන්ටනාවක් නෙමෙයි. ඒ සුදු පාට ප්ලාස්ටික් කවරය අස්සේ පොඩි ඇන්ටනා තියෙනවා. එහෙම නැත්නම් ඩයිපෝල් නැත්නම් පැච් ඇන්ටනාස් ගොඩක් තියෙනවා. මේ වගේන් තමයි රේඩියෝ වේව්ස් තරංග විදිහට ඔයාගේ ෆෝන් එකට data සහ calls එවන්නේ. ගොඩක් කණුවල මේ ඇන්ටනා තුනක් තියෙනවා. අංශක 120 ගානේ හැරිලා.
එතකොට මුළු වංශක 360ම වටේටම කවර් වෙනවා. මේ ඇන්ටනා වලට යටින් තව පොඩි පෙට්ටි වගේක් නිර්මාණය වෙලා තිනවා දැකලා ඇති. මේවා හයි කරලා තියෙන්නේ කණුවේ පහළ තියෙන පරිගණකේ නැත්නම් BBU එන data ටික අරගෙන ඒවා රේඩියෝ තරංග බවට පත් කරලා මොඩියුලේෂන් ඇන්ටනාවට යවන එක. අද තියෙන 5G RRU වල beam forming කියලා සුපිරි තාක්ෂණයක් නිර්මාණය වෙලා තියෙනවා. Starlink එකේ use වෙන්නේ මේ කියන beam forming technology එකමයි. අපි Starlink එක ගැන වෙනම කතා කරමු. ඒකෙන් කරන්නේ හැම තැනටම සිග්නල් විහිදුවන්නේ නැතුව ඔයා ඉන්න තැනටම හරියටම ටාගට් කරලා සිග්නල් එක එවන එක. හරියටම කිව්වොත් narrow beam කරන එක. ඒ වගේම නගරවල සහ ගම්වල කණු පාවිච්චි කරන විදිය පොඩි වෙනසක් තියෙනවා. මේ ගම්වල කණු ගොඩක් උසයි. ඒ වගේම කණු දෙකක් අතර දුර ගොඩක් වැඩි. සමහර විට කිලෝමීටර් 5ක් නැත්නම් 10ක් වෙන්න පුළුවන්. මේවට පාවිච්චි කරන්නේ අඩු සංඛ්‍යාතයක්. මෙගාහර්ට්ස් 700ක් වගේ. මේ සංඛ්‍යාත වලට ගස් කඳු පහු කරගෙන ගොඩක් දුර යන්න පුළුවන්. හැබැයි නගරවල බිල්ඩින් ගොඩක් තියෙන නිසා ලක්ෂ ගාණක් මිනිස්සු එකපාර ඉන්ටර්නෙට් යන නිසා වගේම එකපාර කෝල්ස් ගන්න නිසා එහෙම දුර යවන්න බෑ. ඒ නිසා නගරවල කණු හදන්නේ එක කිට්ටුව ඒවට පාවිච්චි කරන්නේ ඉහළ සංඛ්‍යාත. උදාහරණයක් විදිහට 2.6 GHz 5G තාක්ෂණය ආවට පස්සේ මේක තවත් වෙනස් වුණා. 5G වලට පාවිච්චි කරන මිලිමීටර් වේව්ස් වලට බිත්තියකින් හරියට පහු කරගෙන යන්න බෑ. ඒ නිසා දැන් නගරවල ලොකු කණු වෙනුවට ලයිට් කණු වල බිල්ඩින් වල ගහන පොඩි කණු ස්මෝල් සෙල්ස් ජාලයක් තමයි පාවිච්චි කරන්නේ. අපි කෝල් එකක් ගද්දි හලෝ කියන යන තත්පරයටත් වඩා අඩු කාලයක් ඇතුළත ඔයාගේ කටහඬ ෆෝන් එකෙන් රේඩියෝ තරංග කරලා ඒක කණුවේ තියෙන ඇන්ටනාවට ගිහින් එතනින් පහළ තියෙන පරිගණකයට ගිහින් එතනින් මයික්‍රෝවේව් තැටිය හරහා තව කණුවකට ගිහින් එතනින් ෆයිබර් ඔප්ටික් කේබල් එක හරහා ලෝකේ අනිත් කෙරවලට පවා යනවා. මේ අහස උසට තියෙන යකඩ කණු කියන්නේ නිකන් යකඩ ගොඩක් නෙවෙයි. මොකද මේ යකඩ ගොඩ අනිවාර්යයෙන්ම රටේ හැම පුද්ගලයෙක්ම අන්තර් සම්බන්ධතාවය අන්තර් සංවේදනය නිර්මාණය කරන්න පණ පිටින් තියෙන ඩිජිටල් හදවතක්. ඒ වගේම ඕගොල්ලෝ නැවත පාර යනකොට මේ වගේම ටෙලිෆෝන් කණුවක් දැක්කොත් මේ රහස් ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. කණුවේ තියෙන තැටි වලින් මොකද කරන්නේ? එහෙම නැත්නම් කණුවේ තියෙන බොක්ස් ටයිප් සිහින් පටි වලින් මොකද කරන්නේ කියලා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මතක තියාගන්න. මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. තවත් ඉදිරියට මේ වගේම වැදගත් කරුණු තියෙන වීඩියෝ එකක් මම ගේන්නම්. ඒ වගේම like කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.